ගෞරවනීය මහා සංඝරත්නයෙන්ද පැමිණ සිටින ඔබ සියලුම දෙනාගෙන්ද අවසරයි. ඇත්ත වශයෙන්ම මට මේ වටිනාකම ලැබුණු පළවෙනිම දවස. ඇත්තටම මගේ ජීවිතේ ලැබුණු පළවෙනිම වතාව මේ. අපිට වටිනාකම ලැබෙන තැනකට අපි යොමු වෙන්න ඕනේ. නැත්නම් අපිට වටිනාකම ලැබෙන්නේ නැති තැනක අපි නිරත වීම අපිට අපගේ ජීවිතේට වටිනාකමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඇත්ත වශයෙන්ම මට මේ දහම් පාසල තුලින් ලැබුණු වටිනාකම තමයි අද මේ ඔබ හැමෝම ඉදිරියේ මට මේ ලැබුණේ. ඇත්ත වශයෙන්ම මේ වටිනාකම ලැබෙන්නට කලින් මගේ මේ දහම් පාසල් ජීවිතය තුළදී මම මුලින්ම දහම් පාසල් පැමිණීම යාමට පටන් ගත්තේ සිරි සරණපාල දහම් පාසලට. මුලින් සිරි සරණපාල දහම් පාසලේ දහම් පාසල් ගෑමෙන් අනතුරුව තමයි මම මේ දහම් පාසලට සම්බන්ධ වෙන්නේ 9 ශ්‍රේණියේදී. ඇත්ත වශයෙන්ම මේ 9 ශ්‍රේණියේ පසුව මේ දහම් පාසලේ නොකඩවා මම දහම් පාසල යෑමට පටන් ගත්තා. ඒ දහම් පාසල ඇද්දි මගේ තියෙන දක්ෂතාවයන් මොනවද යන්න පිළිබඳව මේ ස්වාමීන් වහන්සේ සුදාර ස්වාමීන් වහන්සේ හා සුදීර ස්වාමීන් වහන්සේ යන දෙනම ඇතුළු මේ ගුරු මණ්ඩලයක එකතු වෙලා අපේ තියෙන දක්ෂතාවයන් සැගුණු දක්ෂතාවයන් මොනවද යන්න පිළිබඳ නිරතුරුව අපිට සිහි ගන්නවමින් ඒවා අපේ තුලින් උද්දීපනය කර ගැනීමට නිතරම කටයුතු කරා. ඇත්ත වශයෙන්ම එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි අපිට සිසු නිපුණතා තරගවලට එළඹීමටත් මේ වගේ මේ ස්ටේජ් එක මේ වගේ තැනක අපිට කතා කරන්න අපිට මේ වගේ ධෛර්යයක් ලැබුණා. ඇත්ත වශයෙන්ම මම මුල්ම වතාවකදී මම උදේ රැස්වීමකදී මෙහෙයුමකට පැමිණි අවස්ථාවේ මෙහෙයුම සිදු කරන අතරතුර මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තා. ඒ වෙවුලන්න පටන් ගත්තේ මම මේ මුල්ම පාර. ඒ කියන්නේ මම ස්ටේජ් එකේ කවදාවත් කතා කරලා නැහැ. මගේ අත් දෙක වෙවුලන්න ගත්තා. මම සමහර කාලට මයික් එක අත් දෙකෙන් මල්ලගෙන කතා කරලා තියෙනවා. ඒ තරම් තැනක ඉතල තමයි මේ වගේ තැනකට මට මේ විදිහට කතා කරන්න හැකියාවක් ලැබුණා. අත් වශයෙන් මේ ගමනේදී මට උදව් කරු බොහෝ පිරිස් සිටියා. සමහර අවස්ථාවලදී මම මේ හාමුදුරුවන්ගේ ඕනම තරම් බැනුම් ඒ වගේම ගුටි කෑම වලට පාව ලක් වුණා. ඇත්ත වශයෙන්ම ඒව කරේ අපේ මේ හොඳටම තමයි. මොකද අපිත් එක්ක තිබ්බ තරහක නෙවෙයි. ඇත්ත වශයෙන්ම අපිත් සමහරක් වෙලාවකදී මේ පිළිබඳ කනගාටුවකටපත් වෙලා අපි තිබ්බ සිතේ දුකටත් එක්ක අපි හාමුදුරුවොත් එක්ක අමනාපුන අවස්ථාවලුත් තිබ්බා. නමුත් අපි තේරුම් ගත්තා යථාර්ථය මොකද්ද කියලා පැහැදිලි කරගත්තා. මොකද්ද මේ හාමුදුරුවෝ දෙනම මේ ගුරු මණ්ඩලය අපිට මොකද්ද මේ කරන්නේ? අපේ ජීවිතය සාර්ථක කර ගැනීමට අපිට වැදගත් වෙන කරුණු තමයි මේ පෙන්වලා දෙන්නේ. ඇත්තටම මම මේ පන්සලේ එක මුල්ලන් නෑර ඕන තැනක මම තනකොළ ගහක් හරි ගලවලා ඇති. ඇත්ත වශයෙන්ම මම මේ කැත්ත උදැල්ල බව වැඩ ඉගෙන ගත්ත මේ හාමුදුරු දෙනම. හාමුදුරු දෙනම මට අධ්‍යාපනය පමණක් විතර නෙවෙයි. බාහිර ක්‍රියාකාරකම් උගන්වන්න ඒ මොනවද කියලා නිවැරදි ජීවිතයකට මේ ජීවිතය තුළ ගත කරද්දී ඒ ගත කිරීම තුළ ජීවිතේ ගමනේ යද්දී අපිට වැදගත් වෙන දේවල් මොනවද පිළිබඳව නිවැරදි විග්‍රහය. ඒ කියන්නේ නිවැරදි දැක්මක් අපේ තුළ වැඩි දියුණු කරා. අද වර්තමානයේ තේ දේම තමයි කරන්නේ. අපිට මේ දැක්ම පිළිබඳ නිවැරදි යථාබෝධයක් ගොඩනැගුණු හින්දා තමයි ඇත්ත වශයෙන්ම මේ අද වෙන විට අපිට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අද වර්තමානයේ වෙන විට ගොඩක් ළමයි දහම් පාසල් පැමිණි එක වැළකීලා තියෙනවා. මොකද ඉරිදා දිනේ ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල් පැමිණීම තුළ ඔවුන්ගේ අධ්‍යාපන කඩාකප්පල් වීමක් බව. ඒ කඩාකප්පලීමක් කියන දේ නෙවෙයි. අපි දැනගන්න ඕනේ අපේ ජීවිතයේ මේ අධ්‍යාපනය අපගේ මේ බාහිර ජීවිතය කළමනාකරණය කරගනිමින් ඒක සමබරව ගත කරන්න. ඒකෙන් තමයි අපේ දක්ෂතාවයන් ඔප්නැන් වෙන්නේ. මොකද අපි අභියෝග වලට මුහුණ දෙන්න දැනගත්තම තමයි අපේ ජීවිතය සාර්ථක වෙන්නේ. මොකද ඒ අවස්ථාවේ අභියෝගයට මුහුණ දෙලා ඒකට සාර්ථකව මුහුණ දුන්නාන් පස්සේ ඔබ නැවත ඒ අභියෝගය දිහා හැරලා බැලුවොත් ඔබට දැක් ගන්න පුළුවන් මම මේ අභියෝගයට මුහුණ දුන්නා. මේ අභියෝග ජයගත්ත හින්දා තමන්ට ලැබෙනවා යම්කිසි සතුටක්. ඒ සතුටින් හින්දාම තමයි තමන්ගේ ජීවිතයේ ඉදිරියට තව ගොඩනැගීමට මේ ගමනාන්තය දක්වා නිවැරදි ගමන් කිරීමට අපිට හැකියාවක් ලැබෙන්නේ. ඉතින් ඇත්ත වශයෙන්ම මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙන්න මගේ අම්මටයි තාත්තටයි. මොකද මගේ අම්මයි තාත්තයි තමයි මුලින්ම මේ දහම් පාසල් මාව ඇතුළත් කරේ. මොකෝ නැත්නම් මම අර දහම් පාසලෙන් සිරිසරණ දහම් පාසලෙන් දහම් පාසල් ගමන අවසන් කරා නම් මට ඇත්තට මේ වගේ තැනකට පැමිණීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.
ඇත්ත වශයෙන්ම ඒ වගේ දෙයකට මාව යොමු කර මගේ අපේ තාත්තට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එයාගේ තමයි මේ සුධීර සහ සුධාර ස්වාමීන් වහන්සේ නැවතත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඇත්ත වශයෙන්ම මම මේ ගතානුගතික ජීවිතයකට එළඹලා තියෙන මේ පුද්ගලයන්ගේ ඇතිවන මේ මොකද්ද මේ ජීවිතයේ යථාර්ථය? ඔවුන් විසින් ජීවිතය පිළිබඳ හැඟීමක් දැනීමක් නැතුව හේ ජීවත් වෙනවා. නිකන් තරගයක් දුවනවා වගේ මේ ජීවිතය. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ හොඳ අධ්‍යාපනයක් ලැබලා ඔවුන් ඒ තුලින් සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න. ඒකට ඔවුන් තුල තියෙන ගුණ ධර්මයන් ප්‍රගුණ කරන්නේ නැතුව අධ්‍යාපන ලැබලා ඇති වැඩක් නැහැ. මොකද විනය නැති තැනකදී අධ්‍යාපනය ඇති වැදගත්කමක් නැහැ. ඉතින් අත් වශයෙන්ම විනය සහ අධ්‍යාපනය කියන දෙක කොහොමද අපි සම්බරව ගෙනියගන්නේ? ඒ සම්බරතාවය තුල අපේ ජීවිතය ගොඩනගා ගන්න කියන දේ අපිට ගොඩක් පැහැදිලි කරලා දුන්නා. අත් වශයෙන්ම මට අවලාදයන් ගොඩනැගුණා. මේ දහම් පාසල් ගමන තුලදී එක් අපවාදයන් ගොඩනැගුණා. නමුත් මම ඒ වගේ සැලුනේ නැහැ. මොකද මට ඒව වැදගත් වන්නේ නැහැ. මම කරේ නැත්තම් ඒ දෙයක් මගේ ආත්ම විශ්වාසය මම දන්නවා මගේ හෘද සාක්ෂි නවුන් මගේ ඒවා දේවල් කරාද මම ඒ දේවල් කරේ නැද්ද කියන දේ. ඉතින් මම ඇත්තටම ඒ දේ පිළිබඳ තැකීමක් ඇති නොකර මම මේ වගේ දහම් පාසල් ගමනක් ආපු එක ගැන මම සතුටු වෙනවා. ඇත්ත වශයෙන්ම දහම් පාසල් තුල අද වර්තමානයේ වන විටත් මම මේ ඉගෙනීම් කටයුතු සිදු කිරීම පිළිබඳව මම ඇත්තටම සතුටටපත් වෙනවා. මුලින්ම මම අධිමදි කරා දහම් පාසලේ ඉගෙනීමට පැමිණීමට. ඒ වගේ ඉගෙනීමට පැමිණීමට අධිමදි කරේ මට ඒ දේ කරගන්න පුළුවන් වේද කියන හැකියාව. නමුත් මම මේ පැමිණි අවස්ථාවේ ඒ මගේ ඒ සහෝදරය වගේ හිටපු ළමයි ඒ සිස්දරුවටිකම මට බොහෝ සහායක් ලබා දුන්නා මේ දහම් පාසල මේ වැඩ කටයුතු කරන් යන්න. ඇත්තටම මට ඒක රුකුලක් බවටපත් වුණා. ඇත්ත වශයෙන්ම මම මේ පිළිබඳව මේ අවස්ථාවේ සතුටටපත් වෙනවා. ඉතින් ඉදිරියට මේ ගමන නිසියාකාරව ගමන් කරමින් මගේ ජීවිතය ගොඩනගා ගනිමින් මේ දහම් පාසලටත් මේ රටටත් මේ ජාතියටත් පුළුවන් උපකාරයක් පුළුවන් ආකාරයෙන් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. අපිට වටිනාකමක් තියෙන තැනක තමයි අපි රැඳෙන්නට ඕන. ඉතින් තත්සර ගුරු පියාණෙනි ඔබට බෙහෙවින්ම ස්තුතියි.